අයුබෝවන් ඉතිං Arts of Life YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා පිළිගන්නවා. ඉතින් මං හිතුවා මේ මෙච්චර දවස් කතා කරපු නැති අලුත්ම මාතෘකාවක් ගැන චුට්ටක් ඔයාලත් එක්ක කතා කරොත් හොඳයි කියලා. මොකද මේ දවස්වල වැඩියෙන් ඇහෙන නමක් ගැන අපි නොදන්න තොරතුරු කීපයක් ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා හිතුණා. මොකද මේ වෙද්දි රටේ තියෙන තත්ත්වේ, එතකොට දේශපාලනික වාතාවරණය, මේ දේවල් ගැන අපි දැනුවත්භාවයකින් ඉන්න එක හොඳයිනේ. මොකද ඉස්සර අපි ඇස්කම් පියාගෙන ඔහේ වෙන දෙයක් බලාගෙන හිටියා. නමුත් දැන් තාක්ෂණය දියුණුවේ, ඒ වගේම දේශපාලනය අපිට නිදහස තියෙනවා. ඒ වගේම අපිට කතා කරන්න පුළුවන් ඕන තැනක අපි ප්‍රජාතාන්ත්‍රික විදිහට හැම දෙයක්ම සැකසීලා තියෙද්දී මට හිතුණා මේ පොඩ්ඩක් අපි මේ දේවල් ගැන පොඩ්ඩක් එළිපිට කතා කරන එක හොඳයි කියලා. ඉතින් පහුගිය ආණ්ඩුවලින් වෙච්ච අනීතික දේවල්, එතකොට පහුගිය ආණ්ඩුවලින් වෙච්ච සාධාරණකම් සෑහෙන මේ වකවානුවේ කතා කරනවා. ඉතින් අපිට එහෙම එහෙන විස්තරات එක්ක ඉතින් තේරෙනවා මේ ආණ්ඩුවෙන් යම්කිසි පිළියමක් මේවට යොදනවා කියලා පේන්න තියෙනවා. ඉතින් අපි ඒ ගැන විශ්වාසය තියලා පොඩ්ඩක් මෙන්න මේ මාතෘකාව ගැන පොඩ්ඩක් කතා කරමු. මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මෙන්න මේ දේශබන්දු තෙන්නකෝන්. එහෙම නැත්නම් තෙන්නකෝන් මුදියන්සලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් කියන පුද්ගලයා ගැන කවුද මේ මෙයා, ඇත්තට මොනවද මෙයා කරපු අපරාධ කියන දේවල් ගැන චුට්ටක් අපි අද කතා කරමු. මෙයා ඉපදිලා තියෙන්නේ 71 මාර්තු වල. එතකොට මෙයා 2024 ජූලි 24 වෙනකොටත් හොඳ ශ්‍රී ලංකාවේ හිටපු පොලිස් නිලධාරියෙක්. එතකොට 24 ජූලි 24 වෙනිදා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙයාගේ වැඩ සටහන් කරන්නේ. කොහොම හරි මෙයා මේ මාර්තු මාසේ අතුරුදහන් වුණයි කියලා මේ දැනගත්තෙත් අපි මෙයාව අත්අඩංගුවට ගන්න මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ආවට පස්සේ. එතකන් අපිත් දැනුගෙන හිටියේ නැහැ මෙයා නැති වෙලා කියලා. නේ ඉතින් කොහොම හරි මෙයා මේ අධ්‍යාපනය ලැබලා තියෙන්නේ නාලන්දා විද්‍යාලයෙන් කොළඹ. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබලා තියෙනවා. ඊපස්සේ 98 වර්ෂයේදී 1998 වර්ෂයේ පොලිස් සේවයට බැඳලා ආධුනික පොලිස් සහකාරවරයෙක් විදිහට තමයි එයාගේ වෘත්ති ජීවිතය ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මෙයා කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරියෙක්. ඒ වගේම තමයි මෙයා වර්තමාන පත්වීමට පෙර මෙයා වැඩ කරලා තියෙන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පති විදිහට සමාවෙන්න. ඒ කියන්නේ SDIG විදිහට තමයි මෙයා සේවය කරලා තියෙන්නේ. එතකොට දැන් මෙයාට විරුද්ධ මේ සෑහෙන මේ කතා බහක් ඇති වෙලා තියෙනවා. මොකද්ද මේ හෝටලයක සිද්ධ වෙච්ච, වැලිගම ප්‍රදේශයේ හෝටලයක සිද්ධ වෙච්ච වෙඩි තැබීමකට මෙයා ඩිරෙක්ට් සම්බන්ධයි කියන කෙලින්ම සම්බන්ධයි කියලා. ඉතින් ඕක තමයි මෙයා මේ දවස්වල මේ අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හැමතැනින්ම හොයන්න හේතුව. හැබැයි එළියට ආපු නැති තවත් ගොඩාක් හේතු වලට මෙයා වැරදිකාරයෙක්. එතකොට අපි බලමු මොනවද මේ කියලා. එකක් තමයි මෙයා මේ කළු සඳුදා ප්‍රහාරය කියන විකිපීඩියා වල සඳහන් වෙන ප්‍රහාරය. ඒකට තමයි කියන්නේ අපි අරංගලය කියලා. අපි ඉතින් සිංහලෙන් කියවට විකිපීඩියා එකේ පෙන්වන්න කරන්නේ මොන විදිහට. ඉතින් සෑහෙන අන්තර්ජාතික සෑහෙන මාධ්‍යවල මෙන්න මේ මිනිස්යාගේ නම මෙන්න මේ අරගලෙත් එක්ක හැමතැනම යනවා. මෙයා තමයි මර්ධනයේට, අපේ අරගලයේ මර්ධනයේට දායකත්වයේ දැම්මේ කියලා. ඉතින් මේ මිනිස්සුත් බුරු කියනවා වෙන්න බෑ. මොකද මේ කීප දෙනෙක්ම සහතික කරලා තියෙනවා මෙයා අරගලයේ වෙන වෙලාවෙත් එතන ගැවසුණු බවට. සහ පොලිසිය මෙහෙයුවේ මෙයා කියන දේ සාක්ෂි සහිතවම ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මම දන්නේ ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වෙයිද නැද්ද කියන්න. ඉතින් අපි බලමු දැන් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගොනු කරලා තියෙන මෙන්න මේ ලියවිල්ල. එමන් නැත්තම් මෙයාගේ මේ වැඩ තහනම් කරන්න මෙයා මේ සේවයට උසුසු පුද්ගලයෙක් කියලා මෙයා මේ වෙන් කරන්න කියන මේ දීලා තියෙන ලියවිල්ල තමයි මේ තියෙන්නේ. ඉතින් මේක තියෙන්නේ එයාගේ দূරේ බරපතල විදිහට දූරේ බලතල අනිසි විදිහට මෙයා පාවිච්චි කරා. මෙන්න මේ සම්බන්ධයෙන් මෙයා වැරදිකාරයෙක් කියන දේ තමයි මෙයාලා මේ ලිපියෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ජනාධිපතිතුමා වෙත තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් එකතු වෙලා. ඉතින් මොනවද මෙයා මේ කරපු වැරද්ද? මෙහෙමයි කොළඹ අපරාධ කොට්ටාශේ මෙයා සේවය කරද්දි
ඒ කියන්නේ බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විදිහට වැඩ බලන පොලිස්පති විදිහට ඉද්දි එයා කොළඹ අපරාධ කොට්ටාශයේ සේවය කරපු ප්‍රධාන පොලිස් පරීක්ෂක අන්ස්ලාම් ද සිල්වා, එතකොට මහේෂුවන් දුනුසිංහ, එතකොට ජගත් නිශාන්ත මේ වගේ පුද්ගලයෝ කීප දෙනෙක් කියන 8 දෙනෙක් එක්ක මෙන්න මේ W15 කියන හෝටලේ වැලිගම හෝටලයට ගිහිල්ලා වෙඩි තබා මේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කරලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි මෙන්න මේ WPPK 7225 කියන තමන්ගේ රාජකාරිය සඳහා දීපු ආණ්ඩුවෙන් දීපු නිල රථය පාවිච්චි කරලා තමයි මෙන්න මේ සන්නද්ධ පොලිස් නිලධාරී කණ්ඩායම අරගෙන මෙයා රහසිගතව මෙන්න මේ වැලිගම හෝටලයට ගිහින් තියෙන්නේ. එතකොට අනිත් කාරණේ තමයි මෙන්න මේ W15 හෝටලේ රහසිගතව ගිහිල්ලා මේ රාජකාරියේ ඉන්න පොලිස් නිලධාරීනුත් අරගෙන ගිහින් තියෙන්නේ. හොඳේ නිකන් නෙමෙයි. එතකොට එහෙම ගිහිල්ලා ඒ මදිවට මේ වෙඩිත් තියලා රහසිගතව වෙඩිත් තියලා එතකොට තමයි නීති විරෝධී විදිහට මේ හෝටලයට ඇතුළත් වෙලා සාමාන්‍යයෙන් හෝටලයකට මේ ආයුධ සන්නද්ධව යන්න බෑ. එතකොට එහෙම ගිහිල්ලා එතකොට මේ මිනිස්සුන්ට වෙඩිත් තියලා මේ මිනිස්සු රෝහල්ගත නොකර ඇවිත් තියෙනවා. එතකොට ඒක මේ සාමාන්‍යයෙන් තමන්ගේ පොලිස් නීතියේ හැටියට අපි දන්න පොලිස් නීතියේ හැටියට ඒක උඩරිම බරපතල දඬුවම් ලැබිය යුතු වැරද්දක්. තමන්ගේ ධූරයෙන් අනිසි විදිහට පාවිච්චි කරලා තියෙනවා. එතකොට තමන්ගේ යටතේ ඉන්න නිලධාරීන්ගේ ජීවිතත් අනුතුරේ දාලා තියෙනවා. ඒ මදිවට තමන්ගේ නිලධාරීන්ට සහ තමන්ට දීලා තියෙන බලතල අයුතු විදිහට පාවිච්චි කරන්න ඕම් යොමු කරලා තියෙනවා. එතකොට තමන්ගේ නිල රථය අනිසි විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒකත් පැත්තක තියලා මිනිස්සෙක්ට වෙඩි තියලා මේ මිනිස්සු රෝහල් ගත කරන්නේ නැතුව ඔහේ මැරිච්චාවි කියලා අතැල්ල දාලා ඇවිත් තියෙනවා. අපේ මිනිස්සුන්ගේ හැටියක් තමයි වාහනයකට සතෙක් යට වුණා. අනේ ඉතින් බැහැලා ගිහින් බලනවා ඌ ජීවිත මතර නැද්ද කියලා. ඉතින් එහෙම જાතියක් තමයි මේ සිංහල මිනිස්සු කියන්නේ. මම දන්නේ මේ මිනිස්සයා මේ මිනිසුන්ට කොහොමද මේ වගේ ජරා වැඩ කරන්න තරම් බලතල දුන්නේ කවුද කියලා. ඉතින් පුදුමේ කුන්නේ මේ මොකද හිටපු ආණ්ඩුවල කවුරුත් මේ සුදු ඇඳගෙන හොඳ පිරිසිදු චරිතේ හිටියේ නෑ. අපි දන්න විදිහට රාජපක්ෂලාට ගෑවිච්ච මිනිස්සු ඔක්කොම මේ වගේ අමුතු ඉරිසම් වැඩ කරපු මිනිස්සු. එතකොට ඊටත් එහා අපි ගිහින් කතා කරොත් මේ රටේ අධිකරණයට පිටුපාපු මිනිස්සෙක් මේ දේශබන්දු තෙන්නකෝන් කියන්නේ. මොකද මෙයාව අල්ලගන්න මෙයාට උසාවියට එන්න කියලා කියද්දිත් මේ මනුස්සයා ඉදිරිපත් උනේ නැහැ. හැංගි හිටියා. එතකොට දැන් මේ අහුවෙලා තියෙනවා අරක්කු බර ගානක් එයාගේ හොකන්දර ගෙදර තියලා. එතකොට හිතන්න මෙතන පොඩි මුදල් විසුද්ධිකරණ සම්බන්ධෙනුත් පොඩි ගැටලු එනවා. එතකොට මේවා සම්බන්ධයෙන් ඔය පහුගිය කාලේ වෙච්ච රාජපක්ෂලගේ මුදල් විසුද්ධිකරණ ප්‍රශ්න වලටත් දේශබන්දු තෙන්නකෝන් ඍජු සම්බන්ධයෙන් දක්වනවා කියලා මේ වලින් තේරුම් යනවා. මොකද අරක්කු ඔච්චර ප්‍රමාණයක් මිනිස්සුන්ට ගේන්න පුළුවන්ද? අන්න ඒකයි ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් අපි වුණත් රටක තොටක ගිහින් එයාපෝට් එකෙන් අපිට ගේන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේවා හොයන්න ඕන දේවල් ආණ්ඩුවකින් කොහොමද මේවා වෙන්නේ කියලා. ඉතින් ඔය යන විදිහට අවියාවද නීති විරෝධී අවියාවද ඔයිට වැඩි දේවල් ඉදිරියේදී හම්බෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙමයි මේ හිටපු පොලිස්පති වැඩ බලවන පොලිස්පති මේ නීතිය අතට අරගෙන කටයුතු කරලා තියෙන්නේ ඉතින්. එතකොට මේ ඇත්තට මේ ලිපියේ තියෙන තනිකර මේ උණුකලපෙන ක්‍රියාවක් Tamanගේ බලතර අනිසි විදිහට පාවිච්චි කරලා සිද්ධ කරලා තියෙනවා. මෙන්න මේ වෙනුවෙන් අපි වෙන්න මෙහෙම මේ අකමැත්ත ප්‍රකාශ කරනවා. මෙයා මෙන්න මේ වගේ දඬුවම් දෙන්න මෙයාට මේ කරලා තියෙන විදිහට අන්න ඒ වගේ ඉල්ලීමක් තමයි මෙයා ලිස්ට් කරන්නේ. සමාවෙන්න ඉල්ලීම් කරලා තියෙන්නේ. එතකොට මෙයාගේ අපරාධයකට තියෙන්නේ ඔය කතන්දරේ විතරද? ඔය වැලිගම ප්‍රශ්නේ විතරද? නෑ. වැලිගම ප්‍රශ්නේ විතරක් නෙමෙයි. මේ තව කළු සමුදා ප්‍රහාරය කියලා ඉන්ටර්නෙට් එකේ ගැහුවම එන්නේ එහෙම. හැබැයි ඉතින් අපි කතා කරන විදිහට ඔකට අපි කියන්නේ අරංගලේ කියලා. ඉතින් අරංගලේ මර්ධනයටත් ඍජු දායකත්වයක් සපයමු කියන තමයි දේශබන්දු තෙන්නකෝන්. විශේෂයෙන්ම පොලිස් ප්‍රහාර හැම එකක් පිටිපස්සෙම හිටියේ දේශබන්දු තෙන්නකෝන් කවුරුත් නෙමෙයි. මේ විශේෂයෙන් ගෝල් ෆේස් එකේ කට්ටියට එළවලු ගැව්වා. කී දෙනෙක් තුවාල වුණාද? එතකොට මෙන්න මේ පෙන්නන්නේ ඔන්නේ W15 කියන හොටෙල් එක මේ වැලිගම මේ ඔය වෙඩි තැබීම සිද්ධ වුණයි කියන
හොටෙල් එක තමයි මේ මෙන්න මේක. හරි ලස්සන හොටෙල් එකක් බීච් එක ළඟ තියෙන්නේ. ඉතින් ඔය වගේ දෙයක් වුණා කියන්නේ ඉතින් දැන් මෙතන රාජකාරී කර කර හිටපු සේවක මහතුන්ට උනත් ජීවිත හානියක් වෙන්න බැරි කමක් නැහැ. ඉතින් මහජන ආරක්ෂාව ගැනත් එතන ගැටලු පැන නැගෙනවා. ඉතින් දැන් මෙන්න මේ තියෙන්නේ දැන් මේ වෙච්ච මේ වැලිගම පොලිස් අසමේ වෙච්ච මේ අපරාධ සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශන වාර්තාවක් ඇඳවලා තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඉතින් ඒකේ ප්‍රගතිය ගැන මේ ඉදිරිපත් කරපු මෙන්න මේ ලියවිල්ල මට හම්බුණා. ඒක තමයි මම මේ දාලා තියෙන්නේ. ඉතින් ඕවා ඉතින් එක එක ලියුම් ටයිප් කර කර හදුවට ඉතින් අපි දන්නේ ඔගේ ඇත්තටම නීතිය ක්‍රියාත්මක වුණාද නැද්ද කියන්නේ. ඉතින් දැන් මේ මම මේ කතා කරන්නේ දැන් මේ සිද්ධ වෙච්ච අපේ මේ අරගලේ කාලේ සිද්ධ වෙච්ච 2002 මෙහිනා මේ කාලවකවානුවේ සිද්ධ වෙච්ච අරගලයට මෙයා ඩිරෙක්ට්ලි සම්බන්ධයි කිව්වනේ. එතකොට මේ දැන් ශ්‍රී ලංකාවේ විරෝධතා අතරතුරේ මහින්ද රාජපක්ෂලා හැංගිලා හිටියනේ අල්ලීගහ මන්දිරේ. එතකොට මෙයා ඔය අල්ලීගහ මන්දිරයට එන්න බැරි වෙන කට්ටියට එක ගුඬු දදා පොලිසිය දදා සෑහෙන නැටුමක් නැටුවා ඉතින් දේශබන්දු. එතකොට ඒ විතරක් නෙමෙයි මෙයාට විරුද්ධව මානව මේ හිමිකම් සම්බන්ධ පැමිණිල්ලකුත් විභාග වෙනවා මේ වෙද්දි. මොකද මෙයා මේ සොරකමක් සම්බන්ධයෙන් මේ අත්අඩංගුවට ගත්ත පුද්ගලෙක්ට මේ තමන්ගේ බලය අයුතු විදිහට පාවිච්චි කරලා මේ තාඩන පීඩන වදහිංසා පවුණුවලා තියෙන. එතකොට ඒ සම්බන්ධයෙන්ුත් තව මේ ගැටලුවක් තියෙනවා මෙයාට. එතකොට මේ අරගලයේ සම්බන්ධයෙන්ුත් මෙයාගේ මෙන්න මේ වැරදි සම්බන්ධයෙන්ුත් මේ විදිහේ මේ ඔයකුත් පැමිණිලි ලැබිලා තියෙනවා මේ වෙද්දී පොලිස් දෙපාර්තමේන්තුවට. ඉතින් මෙයාට විවෘත වරෙන්තුවක් දාන්නේ මේ 2023 ඔය දෙසැම්බර් 31 ඔය වැලිගම හෝටලේ වෙච්ච සංසිද්ධියට තමයි මේ 25 පෙබරවාරි 28 වෙනිදා 2025 පෙබරවාරි 28 මෙයාව මේ අත්අඩංගුවට ගන්න කියලා විවෘත වරෙන්තුව දාන්නේ. ඉතින් එයාට මේ සංචාරක තහනමකුත් පැනුවා. කොහොම හරි නමුත් එයාව අත්අඩංගුවට ගන්න ආපු නිලධාරීන්ට මෙයා තර්ජනය එල්ල කරලා තියෙනවා. පස්සේ එයා අතුරු තහනම් නියෝගයකුත් මේ මෙයාගේ මේ වරෙන්තුව මේ අයින් කරන්න කියලා අතුරු තහනම් නියෝගයකුත් ඉල්ලීම් කරලා තිබ්බා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මහේස්ත්‍රාත්තුමා ඒක ප්‍රතික්ෂේප කළා. එයාව අත්අඩංගුවට ගන්නවා අප්‍රේල් 3 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියලා කියනවා. ඉතින් ඔය ASCII මිනිස්සයාට හිරෙන් දෙන බත් කන්න බැරිය කියලා මේ මිනිස්සයා කියනවා අනේ මට ගෙදරින් කෑම ගෙනත් දෙන්න කියලා. ඉතින් මේ වැට ඇත්තටම හිනත් යනවා. මොකද මේ දන්නවනේ තමන් කරේ මොනවද නොකරේ මොනවද කියලා නේද. ඉතින් කොහොමද හරි තමන්ට කොහෙන් හරි ෂොට් එක වදිනවා කියලා මිනිස්සයා දන්නවා. ඒ හින්දා ඉතින් බයයි. ඉතින් මේ කොහොම හරි දැන් ඔය මේ ගාලු මෝදර වෙච්ච සංසිද්ධියේ කොහොම හරි 150කට වැඩිය කට්ටිය තුවාල ලැබුවා. සමහර අය අදටත් සෑහෙන දණු තුවාල ලැබලා ඉන්නවා. එතකොට 5 දෙනෙක් මැරිලා තියෙනවා. එතකොට මේ රටේ ඇදිරි නීතිය පනවලා තිබ්බේ. එතකොට ඔය වගේ ප්‍රශ්න වලට මේ ඩිරෙක්ට්ලි සම්බන්ධ මිනිස්සෙක් තමයි මේ දේශබන්දුත් එන්න ඕන. ඒ හින්දා මේ මිනිස්සයාට සුදුසුම් ගහන්නවත් ඒ සම්බන්ධයෙන් මේ හොඳයි අනේ මෙයා මේ ආරක්ෂක අංශයේනේ එහෙම කියලා උස්සන්න ඕන පුද්ගලෙක් නෙමෙයි මේ. එතකොට මේ ගාලු මෝදර හිටපු විරෝධතාකාරයෝ කියනවා ඉතින් මෙහෙම එතකොට රජේ ගෝඨාභය රාජපක්ෂට පක්ෂ මිනිස්සු ඇවිල්ලා මෙතන මේ විරෝධතාකාරයන්ට ගහද්දී පිහිවලින් අනිද්දී මේ පොලිසිය සහ හමුදාව ඔක්කොම තමන්ගේ වාහන අරගෙන එතකොට කැල්ලි මර්දන රථ අරගෙන පසු බැහැලා යන්න ගියයි කියලා. එතකොට ඒක නෙමෙයි වෙන්න ඕනේ. දැන් මෙයා මේ වෙඩිගම සිද්ධියේ වෙඩි තියලත් මෙයා හිමින්සරේ පැනලා ගිහින් දැන් එතකොට අනගලේ වෙලාවෙත් මිනිස්සු ආණ්ඩුවේ අය ඇවිල්ලා මේ විරෝධතා කරපු ස්වාධීන විරෝධතා කරුවන්ට පහර දෙද්දි මෙයා බේරගන්න දුක්වත් ඒකට පිළියමක් යොදන්නේ. તો මේ මිනිස්සයා කරලා තියෙන ඒක පැනලා ගිහින් ඉතින් ඇත්තටම පොලිසිය මේ වගේ මොන්සෙක් ඉන්නවා කියන්නේ ඉතින් ලැජ්ජයි ඇත්තටම. අපරාධේ මේ වෙන තනතුර ගන්න හොඳ නිලධාරී නෙද්දි මේ වගේ පොඩි සිප්පි කෑලි වලට ඕවා දුන්නම ඔන්න උන් තමයි වෙන්නේ. ඒතකොට කොහොම හරි ඔය කාල සීමාව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඔය අමරකීර්ති අතකොල්ල
මෝටර් රථය වගේ කරලා විවිධ ආකාරයන්ටත් වෙඩි තියලා ඒකෙන් මරලා දාලා ඊපස්සේ Tamanටත් වෙඩි තියාගෙන මැරුණේ. ඉතින් කොහොම හරි මේ හැබැයි මේ දේශබන්දු අරලීගහ මන්දිරේ ඉඳගෙන එළියට එද්දි මේ අරගලේ කරපු මේ සහෝදරවරු දැකලා කුමාරි පහර දීලා තියෙනවා. ඉතින් ශාරීරිකව පහර දීලා මේ කුමාරි පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ගිහිල්ලා මේ මනුස්සයා මෙහෙරගෙන තියෙනවා. ඉතින් මේ කොහමද දැන් ඔන්න ওই විදිහට තමයි මේවා වෙන්නේ. දැන් ඒතකොට මෙයා ඉන්නේ මහනුවර තුම්බර බන්ධනාගාරේ මේ වෙද්දී ඉන්නේ. එතකොට දැන් මේ ඉදිරිපත් කළ තියෙන මේ විශ්වාස භංග යෝජනාව MPP මන්ත්‍රීවරු ඉදිරිපත් කරපු විශ්වාස භංග යෝජනාව 25 වෙනිදා කතානායකතුමාට බාර දුන්නා කියලා තමයි අපිට සඳහන් වෙන්නේ. එතකොට අපි ඉතින් බලාපොරොත්තු වෙමු ඇත්තටම මේ ලංකාවේ මේ අපි දන්න අපරාධ දෙක තුනයි. අපි නොදැනුවත්ව කරපු අපරාධ කීයක් ඇද්ද? දැන් ওই ගෙදරත් තියලා වෙලා තියෙනවනේ නේද? යම් යම් දේවල්. ඉතින් ඔය වගේ සෑහෙන අපරාධ වලට සම්බන්ධ පුද්ගලයෙක් මේ නිදැල්ලේ ඉන්න එක ඇත්තටම මහජන ආරක්ෂාවට තර්ජනයක්. එතකොට ඒ සම්බන්ධයෙන් මේ ආණ්ඩුවෙන් යම්කිසි වගකීමක් සහගතව මිනිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙමු. ඉතින් මෙන්න මෙහෙමයි ඉතින් මම අරන් ආපු විස්තර ටික. අපි බලාගෙන ඉමු ඉතින්නේ. තමන් කරන දේවල් තමන්ට ඒ විදිහටම එනවනේ. එන්නේ බලාපොරොත්තුවත් එක්ක ඉමු. අපි හැමදේම සබාධාමට බාර දීලා මේ ඉතින් හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට මාව සබ්ස්ක්‍රයිබ් කරාට. හැමදාමත් වගේ මම ඊළඟ වීඩියෝ එකකින් අලුත් දෙයක් අරගෙන ඔයාලත් එක්ක දන්නේ නැති විස්තර කතා කරන්න එන්න. ඉතින් එතකම් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ.